කොහොමද හරියටම ලංකාව ඇතුලේ මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන්? මෙන්න මේ තුන හරියට මාස්ටර් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම මම මේ කියන තැනට යන්න පුළුවන්. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ ඉගෙන ගත්තොත් ඔයාට මාස්ටර් කරන්න පුළුවන් ස්කිල් එකක්. ඊළඟ එක තමයි බිස්නස් කන්සල්ටිං කියලා කියන්නේ. මේ දේවල් ඔයාගේ ස්කිල්ස්, ඒ දේවල් මොනටයිස් කරන එක තමයි ඔයා සල්ලි හම්බ කරන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. 2025 අද වෙනකොට අප්‍රසිද්ධ හැබැයි සල්ලි තියෙන එහෙම කෙනෙක් නැහැ. මෙන්න මේ දේවල් කරන නිසා තමයි ඔයා තාම එක තැන පල් දෙන්නේ. Hi everyone. මම ඩොක්ටර් සෞන්දර්ය. මේ එපිසෝඩ් එකේ අපි කතා කරනවා කොහොමද ඉස්සලාම මිලියන්ස් හම්බ කරන්න කියලා. බිලියනර් කෙනෙක් වෙන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම ඉස්සලාම වෙන්න ඕනේ මිලියනර් කෙනෙක්නේ. ඉතින් අපි අද කතා කරමු කොහොමද හරියටම ලංකාව ඇතුලේ මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ දේවල් මම ඉගෙන ගන්න විතරක් නෙමෙයි එක්ස්පීරියන්ස් එකෙන්ම ලංකාව ඇතුලේ මිලියනර් කෙනෙක් වෙච්ච කෙනෙක් විදිහට මට ඔයාලට කියලා දෙන්න පුළුවන් හොඳම දේවල් ටික තමයි මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා කරන්නේ. ඉතින් ලංකාව ඇතුලේ ගොඩාක් අය හසල් කල්ස් එක කියන එක ගොඩාක් ග්ලෝරිෆයි කරනවා. හાર્ඩ් වර්ක් වැඩ කරන එක, රෑ නිදි මරාගෙන වැඩ කරන එක, මේ දේවල් කරන එක තමයි සාර්ථක වෙන්න සුදුසුම මාර්ගය කියලා හැමෝම කල්පනා කරනවා. මෙන්න මේ දේවල් තුන මාස්ටර් කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් ලංකාවේ මිලියනර් කෙනෙක් වෙන්න. ඉතින් මුලින්ම assets. ඒ විතරක් නෙමෙයි high value skills. ඊළඟ එක තමයි audience කියලා කියන්නේ. මෙන්න මේ තුන හරියට මාස්ටර් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම මම මේ කියන තැනට යන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු high value skills කියන දේවල් ගැන. ස්කිල්ස් කියන දේවල් අපි හැමෝටම තියෙනවා. ඒකනේ ගොඩක් වෙලාවට අපි අහලා තියෙන්නේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. ඉතින් මේ දේවල් එක්ක ඔයාලට ස්කිල් එකක් තිබුණාට මේකෙන් ඔයාට ඔයාගේ ස්කිල් එක පාවිච්චි කරලා තව මිනිස්සෙක්ට මුදල් හෝ එහෙමත් නැත්නම් කාලය කියන දේ හදලා දෙන්න බැයි නම් ඔයාගේ ස්කිල් එකෙන් ඔයාට හම්බ කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔයා ලංකාව ඇතුලේ හොයාගන්න ඕනේ ලංකාවේ මාකට් එකක තියෙන painful problem එකක් ඔයාගේ ස්කිල් එකෙන් විසඳන්න පුළුවන් වෙන විදිහේ. උදාහරණයක් විදිහට ලංකාවේ ඔයාට මම මේ දැන් කියන විදිහේ ස්කිල්ස් තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන්ම මේ දේවල් කරලා ලංකාවේ මිලියන ප්‍රතියෙක් වෙන්න පුළුවන්. පළවෙනි එක AI integrations. AI කියන ස්කිල් එක හදාගත්තොත් AI කියලා කියන්නේ විෂයක් නෙමෙයි. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ ඉගෙන ගත්තොත් ඔයාට මාස්ටර් කරන්න පුළුවන් ස්කිල් එකක්. මොකද ලංකාව ඇතුලේ මේක ගොඩක් අඩුයි. AI සාක්ෂරතාවයත් අඩුයි. ඒ නිසා ඔයාලට මේකෙන් ගොඩාක් ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි leadership coaching. leadership කියන දේ ඔයාලට තියෙනවා නම් ස්කිල් එකක් විදියට ගොඩාක් මිනිස්සුන්ට ජොබ් එකක් කරද්දී හෝ එහෙමත් නැත්නම් යාළගම කියලා බිස්නස් එකක් කරද්දී ගොඩාක් නැත්නම් නායකත්ව ගුණාංග. ඉතින් මේ දේවල් ටික කොහොමද හරියටම පවත්වාගෙන යන්නේ? ඒ දේවල් කොහොමද එයාලගේ කාලය සහ මුදල් කියන දේ හම්බ කරන්න පාවිච්චි කරන්න කියලා ඔයාලට කියලා දෙන්න පුළුවන් නම් එතනින් ඔයාට අනිවාර්යයෙන්ම මොනටයිස් කරන්න පුළුවන්. ඒක තමයි විෂයක් විදිහට ඇත්තටම කිව්වොත් මමත් කරන්නේ. ගොඩාක් අයට බිස්නස් එකක් තිබ්බට ව්‍යවසායකයෙක් වුණාට ස්ට්‍රැටජිස් කියන දේවල් දැනගෙන හිටියට හරියටම මේ පාත් එකේ යන්න තේරෙන්නේ නෑ. ඒක ඔයාට ස්කිල් එකක් විදිහට පිළිහිටලා තියෙනවා නම් මේක තමයි ඔයාගේ හොඳම අවස්ථාව මේ ස්කිල් එකෙන් අනිත් අයට ඔයාගේ වටිනාකම ලබා දෙන්න. ඊළඟට අපි ගත්තොත් අනිවාර්යයෙන්ම බ්‍රෑන්ඩිං සහ මාකටිං කියන දේ මිනිස්සුන්ට බ්‍රෑන්ඩිං සහ මාකටිං කියන්නේ විෂයක් වුණාට මම ඒක ඔයාලට කොන්ෆිඩන්ට්ලි කියනවා බ්‍රෑන්ඩිං සහ මාකටිං කරන්න පුළුවන් වෙනවා කියන එක ස්කිල් එකක්. ඉතින් මේ දේ ඔයා ගාව තියෙනවා නම් මේ ස්කිල් එක ඔයා ගාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මේකෙන් මොනටයිස් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි වීඩියෝ එඩිටිං ඇන්ඩ් කොන්ටෙන්ට් සිස්ටම්ස් කියලා කියන්නේ. ඔයාට වීඩියෝ එකක් හරියට එඩිට් කරන්න පුළුවන් නම් කොන්ටෙන්ට් සිස්ටම් එකක් හදලා දෙන්න පුළුවන් නම් මේ ස්කිල් එක ඔයාට ලංකාව ඇතුලේ ගොඩාක් හොඳට මොනටයිස් කරන්න පුළුවන්. මොකද ඒක මේ වෙලාවේ ලංකාව ඇතුලේ තියෙන ගොඩාක් ලොකු පේන් පොයින්ට් එකක්. සෙල් කරන්න පුළුවන් වුණාට බ්‍රෑන්ඩිං දන්නවා වුණාට මාකටිං දන්නවා වුණාට ගොඩක් අයට හයි රෙසොලියුෂන් වීඩියෝ එකක් කරගන්න අමාරුයි. ඉතින් මේ දේවල් ඔක්කොම ඔයාට තියෙන හොඳම high value assets. මට තව දෙයක් මතක් වුණා. digital products create කරන්න පුළුවන් විදිහේ හැකියාවක් ස්කිල් එකක් ඔයාට තියෙනවා නම් මේ වෙනකොට ඒකෙන් ඔයාට ලොකුවටම සල්ලි හම්බ කරන්න පුළුවන්. මේ දේවල් වැරදි දේවල් නෙමෙයිනේ. මේ දේවල් ඔයාගේ ස්කිල්ස්. ඒ දේවල් මොනටයිස් කරන එක තමයි ඔයා සල්ලි හම්බ කරන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද මේ ලෝකේ සාර්ථක වෙලා තියෙන මිනිස්සු, මේ ලෝකේ සාර්ථක වෙලා තියෙන කම්පනීස් හැමදාම කරලා තියෙන්නේ high value assets කියන දේවල් මොනටයිස් කරපු එක. ඔයාලා දන්නවද the සෞන්දර්ය ඉෆෙක්ට් එක ඇතුලේ ඉන්ටර්නැෂනල් ටැලන්ට් ඇසෝසියේෂන් එක ඇතුලේ මම කරලා තියෙන්නේ මේ දේ. මම මගේ high value skill එක හඳුරගත්තා. මගේ skills තමයි
identity psychology, education and personal branding කියලා කියන්නේ. මම මේ දේවල් තුනම එකට එකතු කරා high value skill එක set එකක් කරගත්තා. pain point එකක් අඳුරගත්තා, monetize කරා. ඉතින් මේකෙන් තමයි මම මිලියනපතියෙක් වෙලා දැන් බිලියනපතිනියක් වෙන්න හදන්නේ. ඉතින් ඔයාලටත් ඇයි මම මේ දේවල් කියන්නේ? මොකද අත්දැකීමෙන් සහ education එකෙන්. ඉතින් මේකට trigger වෙනවද? එහෙමත් නැත්නම් මේක ඔයාලගේ life එකට approach කරගන්නවද? එහෙමත් නැත්නම් ඒක ඔයාලගේ life එකේ apply කරනවද කියන එක ඔයාගේ choice එකක්. ඉතින් ඔයාලා දන්නවා මම මේක කොච්චර confidentlyද කියන්නේ කියලා. ඊළඟ දේ තමයි attention කියලා කියන්නේ. මම ඔයාලට කියනවා ඔයාලට Colombo 7 කුරුඳුවත්ෙන් තියෙනවා නම් ඉඩමක් ඊට වඩා attention කියන දේ 2028 වෙනකොට වටිනවා කියලා. ලංකාවට මේක තාම පරක් වුණාට පිට රටවල් මේක දැනටමත් ඊටත් වඩා වටින දෙයක් වෙලා ඉවරයි. ඉතින් ලෝකෙ මේ වෙනකොට වැදගත්ම currencies වලින් එකක් තමයි attention, අවධානය කියලා කියන්නේ. ඔයාගේ business එකට අවධානය නැත්තම්, ඔයාගේ personal branding කියන දේට අවධානය නැත්තම් ඔයාට 2025න් පස්සේ 2026 ඉඳලා ඉස්සරහට සල්ලි හම්බ කරනවා කියන එක ගොඩාක් අමාරු දෙයක් වෙනවා. ඒ නිසා දැම්මම මගේ වීඩියෝස් බලලා හරි මම කියන දේ සර්ච් කරලා හරි මේ දේ අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. මොකද ගොඩක් අය වීඩියෝ එකක් කරන්න යනකොට නැත්තම් ප්‍රසිද්ධ වෙන්න යනකොට හරි බයයි. ඒගොල්ලන් හිතනවා අරයා මොන හරි කියයි මට මෙයා රෙඩ් කමෙන්ට් එකක් දායි. එහෙමත් නැත්තම් මගේ මූණ පෙන්වන්න මං තාම කොන්ෆිඩන්ට් නැහැ කියලා. හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕන එකම දෙයක් තමයි 2025 අද වෙනකොට අප්‍රසිද්ධ හැබැයි සල්ලි තියෙන එහෙම කෙනෙක් නෑ. ඔයාට සල්ලි හම්බ කරන්න ඕන නම් අනිවාර්යෙන්ම ඔයාට ඔයාගේ මූණ පෙන්වන්න සිද්ධම වෙනවා. හේතුව තමයි credibility, trust කියන දෙයට තමයි අද වෙනකොට මුදල් කියන දේ ගලාගෙන ඉන්නේ. ඒ නිසා attention mastery කියන දේ අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඉතින් attention කියන දේ හරියට monetize කරන්න මම master කරපු නිසා අද මම ඒකෙන් මිලියන ගණන් මුදල් හම්බ කරනවා. ඉතින් ඔයාටත් මට කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම මේ දේවල් ඉගෙන ගත්තොත් ඔයාට ලංකාව ඇතුලේ මිලියනපතියෙක් වෙන්න පුළුවන්. අන්තිම එක තමයි assets කියලා කියන්නේ. assets කිව්වම ඔයාගේ ඔළුවට ආවේ ඉඩම්, කඩම්, රත්තරන් ඒ වගේ දේවල් නේද? හැබැයි මේ කාලේට අවශ්‍ය වෙන assets මොනවාද කියලා මම කියන්නද? digital products, IP, එහෙම නැත්නම් intellectual property, එහෙමත් නැත්නම් අපි කියනවා බුද්ධිමය දේපල. ඒ විතරක් නෙමෙයි courses, schools, institutions, ඒ විතරක් නෙමෙයි high ticket coaching programs, මේ වගේ දේවල් ඔයාගේ high skill එක දාලා assets කියන දේ නිර්මාණය කරගත්තොත්, මම මේ කියපු විදිහේ assets නිර්මාණය කරගත්තොත් ඒකෙන් ඔයාට financially freedom කියන දේ achieve කරගන්න පුළුවන්. assets කියලා කියන්නේ ඔයා නැති වෙලාවටත් ඔයාගේ system එකට සල්ලි හම්බ කරලා දෙන්න පුළුවන් දේවල්. ඉතින් ඔයා බලන්න ඕනේ කොහොමද 2026න් පස්සේ assets කියන දේ නිර්මාණය කරන්න කියලා. මොකද assets කියන දේ නිර්මාණය කරපුවාම ඔයාට attention ගන්න අවශ්‍ය වෙනවා. attention ගන්න පුළුවන් වෙනවා කියන්නේ cash flow එක වගේ business එකට එනවා කියන එක. cash flow එක ආවට පස්සේ ඔයාට තව assets වලට reinvest කරන්න පුළුවන් වෙන කාලය ඔයාට ලැබෙනවා. මේ කාලය ලැබෙනවා කියලා කියන්නේ ඔයාට financially නැවත වතාවක් free වෙන්න පුළුවන් විදිහේ leverage එකක් හදලා. ඉතින් ඔයාලට මේ කියපු එකක්වත් හරියට කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඔයා superman හරි superwoman හරි වෙන්න යනවා. business එක ඇතුලේ හරි ඔයා කරන ඕනම දෙයක හැමදේම ඔයා තනියෙන් කරන්න හදනවා. එන්න පොඩි cash flow එකවත් ඔයා system එකක් හදන්න වියදම් කරන්න නැතුව ඔයා ඉතුරු කරන්න try කරනවා. මෙන්න මේ දේවල් කරන නිසා හැමදේම document කරනවා, systems හදන්නේ AI වලින් leverage එකක් ගන්න. මෙන්න මේ දේවල් කරන නිසා තමයි ඔයා තාම එක තැන පල් වෙන්නේ. ඒ නිසා මේ කියපු දේවල් නවත්තලා මම කියපු දේවල් මාස්ටර් කරන්න. ඒ දේවල් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ financial freedom එකට යන ගමනට ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේ දේවල් වලින් මට ඔයාට උදව් කරන්න පුළුවන් විදිය තමයි International Talent Association එක ඇතුලේ අපි ගාව post graduate diplomas 4ක් අඳුන්වලා දීලා තියෙනවා. ඔයාට මේ යන ගමනට මෙන්න මේ දේවල් උගන්වන්න. ඒ විතරක් නෙමෙයි ප්‍රායෝගිකව මේ දේවල් coach කරගන්න අවශ්‍ය නම් the Soundarya effect කියන මගේ අලුත්ම events එක හදලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පළවෙනි පියවර විදියට මගේ book එක බැරි ආව එහෙම නැත්නම් no excuses කියන book එක අරගෙන කියවන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ඔයාට අනිවාර්යයෙන්ම මේකට අවශ්‍ය සියලුම දැනුම ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න the Soundarya community එකට join වුණොත් ඔයාලට පුළුවන් මේ description එකේ දාලා තියෙනවා link එක. ඔයාලට පුළුවන් මේකෙන් the Soundarya Society community එකත් එක්ක join වෙලා ඔයාලගේ මේ කියපු දැනුම ගොඩක් වර්ධනය කරගන්න. එහෙනම් ඊළඟ episode එකෙන් හම්බ වෙනකම් thank you so much for watching.